ඔය දොර ලොක් කරලා නෑ බං. ඔක තල්ලු කරන් වරෙන් මට එන කම්මැලි. ලා 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 වේදා ගුරා සිතා මෙයා නටන බලිය රටට විනයි කියා සොයා කෙනෙක් මෙයා කලුවර අඳුනක් සෙලින් කරයි නෝනා මම මෙතේ වාඩි වෙන්නද? මෙතනින් වාඩි වෙන්න මොකෝ වෙඩින් ෆොටෝ එක ගන්නෑ මාත් එක්ක. මුලින්ම කියන්නකෝ ඒ කවුද කියලා? නෝනට මාව මතක නැද්ද නෝනා? මම කොටගල රංජි වේද මහත්තයා. අර දික්කුඹුරේ නෝනාර කලුවර අඳුනක් ගේන්නේ. මොකද්ද? කලුරු දුන? අලුත් රයිස් කුකර් જાතියක්ද? අනේ නෝනා වීලු කරන්න එපා. මට එක දිගට ඉක්කයන. ඔය අර නෝන කිව්වේ කාටවත් නොපෙනී ගිහිල්ලා නෝනෑ මහත්තයාගේ හොරල්ලන්න බෙහෙතක් අරන් ඉන්නේ කියලා. අන්න ඒක ගෙනා. මට පැහැදිලිව කියන්න. දැන් ඕකෙන් මොකද්ද වෙන්නේ? ඇයි නෝනා මම මේක 100 වතාවක් විතර කෝල් එකෙන් කිව්වේ මේක කළුවර අඳුර. මේකෙන් ඇඟේ චුට්ටක් ගහගත්තට පස්සේ කාටවත් නොපෙනී යන්න බෑ. ඒ කියන්නේ දැන් ඕක ගාගෙන හැංගිලාද යන්න ඕනේ? මගුලක් කතා කර. මේක ගෑවහම අපිව පේන්නේ නැතුව යනවා. ආනේ මේ යනවා මිනිස්සු යන්න ටොම්පච කෙප්ප කෙබර කෙලින් නැතුව. නෝනා මාගරට් නේද? මාගරට්. ඕ මම මාගරට්. ඇයි දැන් නම අහන්නේ? ඇයි නෝනට මම ෆෝන් එකෙන් ඔක්කොම විස්තර කිව්වනේ. ආයේ දැන් මුලින් ඉඳලා ඔක්කොම කියන්නේ නෝ. හරි එහෙම තමයි. විශ්වාසා පරමා ලාභා කියනවා නේද මහත්තයා? නෝනට කියන්න මේ බෙහෙත හදන්න හිමාල වනයේ ඉන්න කස්තුරි මුවාගේ යටිබඩේ තියෙන කස්තුරි ඕනේ. තව ඖෂධ බර ගානක් දාලා යන්ත්‍ර මන්ත්‍ර තන්ත්‍ර මේ සියල්ලගෙන්ම ජප කරලා සිද්ධි කරලා දිස්ටි කරලා පේ කරලා නවලා රෝල් කරලා තමයි නෝනා මේ කළුවර අඳුන හදලා තියෙන්නේ. එතකොට ඕක ගෑවම ඇස් පේන්නේ නැද්ද? අයියෝ මල වදයක් වුණා.